හා යාළුවනි කොහොමද ඉතින් ඔයාලට? පයිප් ක්ලීනර්ස් වලින් මේ තනිමල තියෙන ප්ලවර් වාස් එක හදන හැටි අද මම ඔයාලට කියලා දෙමු. ඉතින් පහළ තියෙන subscribe button එකත් bell icon එකත් click කරලා තියන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලට පුළුවන් මන් දාන අලුත් වීඩියෝස් මග හරින්න නැතුව බලන්න. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේකට පයිප් ක්ලීනර්ස් 36ක් මට අවශ්‍ය වෙනවා. අද මම හදන්නේ මම ළඟ තියෙන පයිප් ක්ලීනර්ස් පාවිච්චි කරලා ඔයාලට පෙන්වන්න ඕනේ නිසායි. මේ ප්ලවර් වාස් එක පේන තරම් අමාරු නෑ. ඕනම කෙනෙක් try කළොත් හදන්න පුළුවන්. මෙන්න මේ වගේ නිස්කැපේ කප් එකක් කරන් අඟල් දෙකක් පමණ තියලා වටේ වාටිය අයින් කරගන්න ඕන. ඊට පස්සේ ඔයා වාස් එකට හොඳයි කියලා හිතෙන කලර් එකකින් කෑලි 14ක් කරන් මේ විදිහට එකිනෙකට අමුණ ගන්න ඕන. දැන් පුළුවන් ඔයාලට කප් එක වටේ මේ විදියට ඔතන් යන්න. ලා දුඹුරු පාට වගේ කලර් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද වාස් එකකට ගොඩක් මැච් වෙන හින්දා. ඉතින් එතුවාට පස්සේ මේ වගේ පෙනුමක් තමයි එන්නේ. අපිට දැන් පුළුවන් වාස් එකේ ඇතුළු පැත්තට ටිකක් ඝනකම ස්පොන්ජ් එකක් පාවිච්චි කරලා පොඩි සිදුරක් හිටින විදියට තියලා රෝල් කරලා මේ විදියට දාගන්න. මේ වගේ හීම් පෑන් බටයක් කරන් කොළපාට පයිප් ක්ලීනර්ස් 3ක් අරන් මේ විදියට ඔතා ගන්න. දැන් මේ විදියට බටෙන් එළියට අරන් අවශ්‍ය පමණට ඇඩ්ජස්ට් කරලා පොඩි සිදුරක් හිටින විදියට රෝල් කරගන්න ඕන. ඊට පස්සේ ස්පොන්ජ් එක උඩ මේ විදියට ගම් ගාලා අලව ගන්න ඕන. හරි. දැන් අපිට තියෙන්නේ වාස් එකේ යටි පැත්තටත් ඒ විදියට හදාගන්න. ඒකට මැච් වෙන කලර් එකකින් දෙකක් අරගෙන මේ විදියට හදාගන්න ඕන. ඊට පස්සේ වාස් එකේ යටි පැත්තේ ගම් ගාලා අපි මේ විදියට අලව ගන්න ඕන. හරි. දැන් වාස් එකේ වැඩ කොටස ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ මල් වාස් එකේ පත්‍ර දෙක හදාගන්න. අපි බලමු මේ පත්‍ර දෙක කොහොමද හදාගන්නේ කියලා. මේ විදියට අඟල් දෙකක්වත් උසට තියෙන විදියට කොලේ අපි හදාගන්න ඕනේ. හරි. දැන් අපිට තියෙන්නේ මේ මලේ යටි පැත්තේ තියෙන පත්‍ර ටික හදාගන්න. ඒකට අපිට කොළපාට පයිප් ක්ලීනර්ස් දෙකක් අවශ්‍ය වෙනවා.
දැන් අපි බලමු මලේ මෙන්න මේ විදියට මල් පෙති ටික හදාගන්නේ කොහොමද කියලා. ඒකට එකපාරටින් පයිප් ක්ලීනර්ස් 8ක් අවශ්‍ය වෙනවා. අපි බලමු එක පෙත්තක් කොහොමද හදන්නේ කියලා. හරි මෙන්න මේ විදියට අපි මල් පෙතියට හදාගත්තා. දැන් අපි බලමු මේ වාස් එක වටේ තියෙන මේ ආර්ට් එක කොහොමද හදාගන්නේ කියලා. වාස් එකේ පාටින් පයිප් ක්ලීනර්ස් දෙකක් අරන් මේ විදියට ඔතලා වලන්නක් වගේ හදාගන්න ඕනේ. ඊට පස්සේ වාස් එකේ කට උඩින් මෙහෙම තියලා ෆිට වෙන විදියට හිමීට පහළට කරන්නයි තියෙන්නේ. අපි කලින් හදාගත්තු නටුවට අවශ්‍ය කොළ මේ විදියට ගම් ගාලා අලව ගන්න ඕනේ. පයිප් ක්ලීනර් වලින්ම මේ විදියට ඔතලා නටුව නීට් එකට හදාගන්න ඕනේ. නටුවේ බැලන්ස් එක තියෙන්න ඕන නිසා මම තව පයිප් ක්ලීනර් එකක් අගින් එකතු කරලා නටුව මේ විදියට උසට හදාගන්නවා. දැන් තියෙන්නේ මලේ මැද කොටස හදාගන්න. ඒකට කලින් වගේ මැෂ් වෙන කලර් එකකින් පයිප් ක්ලීනර් එකක් අරන් මේ විදියට ඔතලා හදාගන්න ඕන. දැන් අපි මල් පෙති ටික හදාගන්නයි යන්නේ. ඒකට අපිට මේ වගේ බෝතල් මූඩිය පාවිච්චි කරන්න තියෙයි නම් ගොඩක් හොඳයි. එතකොට අපිට මල නීට් එකට හදාගන්න පුළුවන්. මලේ යටිපැත්තේ මේ විදියට ගම් ගාලා අපි කලින් හදාගත්තු නටුව මේ විදියට අලව ගන්න ඕනේ. නටුව හොඳට එළවුණාට පස්සේ අපි මල් පිටි ටික මේ විදියට ලස්සනට හදාගන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් අපිට තියෙන්නේ නටුවක මේ විදියට ගම් ගාලා වාස් එකට ෆික්ස් කරගන්න එක. ඔන්න ඉතින් යාළුවනේ වාස් එක නම් හදලා ඉවරයි. කොහමද? ලස්සනයිද? ඉතින් ඔයාලට මං කලින් ගෙනාවේ traveling videos. ලංකාව වගේම ඉන්දියාවෙත් ඓතිහාසික ස්ථාන ගැන දැනුම ඔයාලට ඒකෙන් එකතු කරගන්න පුළුවන් වෙයි. ඉතින් යාළුවනේ channel එක subscribe කරන්න කියලා නැවත මතක් කරනවා. තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ගිහින් එන්නම්. Bye.